හායි යාළුවනේ. ඉතින් කොහොමද? ගොඩක් දවසකින් තමයි ඔයාලත් එක්ක හම්බෙන්නේ. ඉතින් අද අපි පොඩි වටයක් දාන්නම් කියලා හිතුවා නිලමේ මැනිකේ. ඉතින් ඉස්සෙල්ලා ඔයාලට වෙන්නේ ට්වින් ටවර් එක. මේ තියෙන්නේ ට්වින් ටවර් එකේ එක තව එකක් තමයි පේන්නේ. අර පැත්තට ගියාපුවම තව පේනවා ඉස්සරහට. ඉතින් පියනක මම කතා කරුනේ. ඉතින් අද ඔයාලට සුවිශේෂී වීඩියෝ එකක් අරන් එන්නම් කියලා හිතුවා. ගොඩක් ලස්සන ඔයාලා ආස කරන වීඩියෝ එකක්. අපි ගොඩක් යන්න ප්ලෑන් කරලා තිබ්බ ප්ලේස් එකකට තමයි අද අපි ඔයාලවත් එක්ක යන්න හදන්නේ. ඉතින් මාරම ලස්සන තැන. ඉතින් මෙතන ඉඳන් පොඩ දුරයි තියෙන්නේ. ඉතින් අපි මෙතන ඔයාලට පෙන්නුවේ මෙතන ඉඳන් ළඟයි කියන ඔයාලට ට්වින් ටවර් විසිට් කරන්න යනවනම් අනිවාර්යෙන් මේ ප්ලේස් එකට යන්න පුළුවන්. ඉතින් අපි යන තැන ගැන කියමුනේ. ඉතින් ඇත්තටම අපි අද යන්නම් කියලා බලාපොරොත්තු වෙන්නේ ඇක්වේරියම් එකට. ඉතින් මැලේසියා වල තියෙන ඇක්වේරියා එකට KLCC ඇක්වේරියා. ඉතින් කියන්නේ මාළු බලන්න. ඉතින් ඒකට යන්න හදන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම ආවා KLCC ස්ටේෂන් එකට තමයි ඉස්සල්ලාම ආවේ අපි ට්‍රේන් එකෙන්. ඉතින් එතන ඉඳන් කිලෝමීටරක් විතර වගේ පොඩි දුරක් තියෙන යන්න. අපි දැන් පයින් ඇවිදගෙන යනවා එතනට. ඉතින් ඉස්සරහට යන ගමන් කතා කරමු. අපි එහෙනම් යමු. යාළුවනේ අපි ඉස්සරහට යන ගමන් Google Map එක දාගෙන යනවා. ඉතින් ලොකු දුරක් නැහැ 9 minutes වලින් යන්න පුළුවන් ළඟ තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවාද මේ පිටිපස්සෙන් මේ මෙතනින් තමයි ඇක්වේරියා එකට යන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ඇතුළට යන ගමන් කතා කරමුනේ. ඇතුළට යන ගමන් අපි බලමු. ඉතින් එහෙනම් අද යන් අපිත් එක්ක ඇක්වේරියා එකට. එහාට ආපු ගමන් මෙතනද කෙලින්ම තියෙන එන්ට්‍රන්ස් එක. මෙතනින් අපි ටිකට් ගන්න ඕනේ. Thank you so much. ඉතින් යාළුවනේ අපි ටිකට් ප්‍රයිස් එක ගැන අහගත්තා. එයා කිව්වා මෙතනින් කවුන්ටර් එකෙන් ගිහලා අහන්න කියලා. ඉතින් මේ තියෙන්නේ අද අපේ ගමනේ මැප් එක. ඉතින් ගොඩාක් ප්ලේසස් තියෙනවා විසිට් කරන්න. ඉතින් මම නම් කියන්නේ අනිවාර්යෙන් එන්න හරිම ලස්සනයි. අපි එහෙනම් ඉතින් ඇතුළට ගිහිල්ලාම කතා කරමු කොහොමද කියන එක. ඉතින් මැනික ඉන්නවා පොලිමේ ටිකට් ගන්න. ඉතින් අපි එන්න කලින් අහුවා අපි මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා හින්දා අපිට ඩිස්කවුන්ට් එකක් තියනවාද කියලා. ඉතින් එතනින් කිව්වා ගිහිල්ලා බලන්න කියලා. අපේ ස්ටුඩන්ට් පාස් එක පෙන්නන්න ඕනේ. ඉතින් අපේ iCard එක හරි නැත්නම් ස්ටුඩන්ට් පාස් එක හරි මෙයාලට පෙන්නුවාට පස්සේ අපේ ටිකට් ප්‍රයිස් එකට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා ෆ්‍රන්ට් එකෙන් කිව්වා. අපි බලමු ගිහිල්ලා. ඉතින් එහෙනම් යාළුවනේ ඔන්න ඔයාලට ලොකු chance එකක් තියෙනවා. ඔයාලා මැලේසියා ඉන්න එක්කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා මැලේසියාවේ ස්ටඩීස් කරනවා නම් එක්කෝ වර්ක් කරනවා නම් ඔයාලට මැලේසියාවේ වැලිඩ් වීසා එකක් තියෙනවා නම් ඔයාලට ඔෆර් එකක් තියෙනවා. ඔෆර් එකක් කියන්නේ මෙයාලගේ ප්‍රයිස් එක ගොඩක් විතර අඩු වෙනවා. ඉතින් මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ. එයාලගේ දාලා තියෙනවා මැලේසියන්ස් කට්ටියට 55ක් වෙනවා
ෆොරින් කට්ටියට 79ක් වෙනවා ටිකට් එක. එන්ට්‍රස් වෙන තැන වුණත් ගොඩක් ලස්සනයි. මෙයාලා ලස්සනට ඒක ඩෙකොරේට් කරලා තියෙනවා. ඉතින් දැන් චයිනීස් නිව් එකත් ළඟම එනවා. ඉතින් ඒකටත් මෙයාලා ඩෙකොරේට් කරලා තියෙනවා එන ඉස්සරහා. ඉතින් මම නම් කියන්නේ අනිවාර්යෙන් ඔයාලට මේ දවස්වල එන්න පුළුවන් නම් ලස්සනයි. ඉතින් අනිවාර්යෙන් එන්න. ඉතින් අපි මෙතන කවුන්ට් එකේ ඉන්න ගර්ල්ට දුන්නා අපේ පාස්පෝර්ට් එක. ඉතින් එයා අපේ වීසා එක චෙක් කරා. වීසා එක චෙක් කරලා බලලා අපිට කිව්වා රින්ගිට් 99 නේද? හරිද? 90යි. sorry රින්ගිට් 90යි. ඉතින් 19 ringgit. thank you so much. ඉතින් රින්ගිට් 90යි දෙන්නට මුනේ. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ ටිකට් එක 45යි. ඒක කියන්නේ මෙහෙමයි. මෙහි වැලිඩ් වීසා එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මෙයාලා ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් අපිට හම්බුනේ රින්ගිට් 75 ටිකට් එක 40ට හම්බුනේ. අපි ඇත්තටම ඔන්ලයින් බුක් කරන්න හැදුවා ටිකට් එක. කියන්නේ අපි බුක් කරේ නැහැ. මොකද මේ බුක් කරා නම් 75 වෙනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා අපේ ස්ටුඩන්ට් පාස් එක හරි අපිට වැලිඩ් තියෙන වැලිඩ් වීසා එකක්, ඩිපෙන්ඩන්ට් වීසා එකක්, වර්කින් වීසා එකක් මෙයාලට පෙන්නුවට පස්සේ අනික ප්‍රූෆ්මන්ට් ඕන. ඔයාලා එනවනම් අනිවාර්යෙන් පාස්පෝර්ට් එක හරි ඔයාලගේ iCard එක හරි අරන් එන්න. ඉතින් මෙයාලා ඩිඩක්ට් කරලා දෙනවා. ඉතින් ඔහොම තමයි කතන්දරේ. ඉතින් මේ තියෙන ටිකට් එක QR කෝඩ් එකක් තියෙන්නේ. මේක ස්කෑන් කරන්න තියෙන්නේ මෙතන තියෙනවා. ඉතින් ස්කෑන් කරාට පස්සේ අපිට යන්න දෙනවා. ඉතින් අපි එහෙනම් යන්න පටන් ගමු. thank you. ඉතින් අපි මෙහෙම ඇතුළට ආවා. ඇතුළට ආපු ගමන් ඉතින් මාළු තමයි ඉන්නේ. මම හිතන්නේ මේ ගොඩාක් කාලෙක ඉඳන් ඉන්න යාළුවෙක් ඉන්නවා මෙතන. ඔයාලට පේනවා ඒක. ඇත්තටම මෙතන නම් මම ගොඩාක් ආසාවෙන් ඉන්න හිටපු තැනක්. ඉතින් අපේ ස්ටඩීස් වැඩ වගේක් තිබුණා. ඉතින් ඒක ඉවර කරපු ගමන් මගේ ඔළුවේ තිබ්බේ අනිවාර්යෙන් මෙතෙන්ට එනවාමයි කියලා. මොකද මම ඒ තරම් ආසයි. ඒ කියන්නේ මේ තියෙන ඒරියා එකට මේ නේචර් එකට මාළු බලන්න. ඉතින් අපි ගිහින් බලමු. පොඩි පිස් තියෙනවා මේ යාළුවෙක් යනවා. ඔයාලට පොඩි යාළුවෙක්ව පෙන්නන්නම්. ඉතින් යාළුවනේ එක දෙයක් මෙයාලව අල්ලන්නත් පුළුවන් මෙහෙම. යාළුවනේ මේකේ මේ මාළු විතරක් නෙමෙයි ඉන්නේ ඇත්තටම. ක්‍රූමීන් හැම සතෙක්ම වගේ ඉන්නවා. දැන් මේකේ ඉන්නේ මේ ගෝනුස්සේ. ඉතින් මේකේ ඉන්නේ කවුද? මේකේ ඉන්නවා අමුතු සතෙක් මේ උඩ ඉන්නේ. ඒකට මේ ස්පයිඩර් කෙනෙක් ඉන්නවා මෙන්න. Salmon pink bird eating. මෙයාලා හොයන එකත් මාරම ගේමන්නේ. ගෙම්බෙක් ඉන්නවා. මෙන්න මේකේ තියෙනවා තව ගෙම්බෙක් නේ. සුටි සුටි. ඉන්නවා. මේක නම් මම හිතන්නේ කුරුමිනි විශේෂය.
මේ මේක ඇතුලේ තියෙන එක. අර කට්ටිය අර සීල් මත්ස්‍ය නේද? අඹ කොළ වල ඉන්නේ. අඹ කොළ වලට එක්ක නේද? යාළුවනේ මන්නම් කියන්නේ අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද මාරම ලස්සනයි. මාරම ලස්සන මේ මාළු ඉන්නවා. සහ මෙයාලා මේ ලස්සනට ඒවා ඩෙකොරේට් කරලා තියෙනවා. මම ඔයාලට තව ලස්සන මාළු ටැංකියක් පෙන්නන්නම්. ඩීටේල් එකක්ම දාලා තියෙනවා. ඔයාලට මේ කියව ගන්න ඕන දෙයක් කරගන්න පුළුවන්. හැම විස්තරයක්ම මෙයාලා දාලා තියෙනවා, මෙන්ෂන් කරලා තියෙනවා. මෙතන ඉන්න මාළු ගැන. දැන් අපි යන්නේ ඩීප් ෆොරෙස්ට් ඒරියා එකට. ඉතින් මාර ලස්සනයි. මට හිතෙනවා අපි සර්ප්‍රයිස් වෙන්න යන්නේ කියලා. ඉතින් අපි ගිහින් බලමු ලස්සන ඒරියා එකක්. මෙහින් බලද්දි පේනවා. ඉතින් ගිහින් බලමු. මෙතනත් ලොකු ටැංකියක් තියෙනවා. මාළු ඉන්නවා. යාළුවනේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ඇක්වේරියම් එකේ විශේෂම ටැංකිය බලන්න. ඉතින් මේකේ තියෙනවා නේද අන්ඩර්වෝටර් නේද? අන්ඩර්වෝටර් ටැංකියක් තියෙනවා අපිට යන්න පුළුවන් ඒකේ. ඒ කියන්නේ ඉතින් ඒකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් අපි ඒ ටැංකිය ඇතුලේ ඉන්නා වගේ තමයි පේන්නේ. ඉතින් මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ ඒකට යන එක. ඉතින් අපි දැන් එතනින් ඇතුලට යන්න හදන්නේ. අපි ඉතින් ගිහිල්ලාම බලමු මොන වගේද ඒක ඇතුළ කියලා. The living ocean. මේ ඇවිල්ලා ඉන්නේ අපිට මේ අතරින් ගොත් ඇවිදගෙන යන්න ඕනේ නැහැ. මෙයාලගේ ෆ්ලෝ එක ඉබේම යනවා. ඉතින් අපි දැන් මේ ඇතුල් වෙන ගමන් ඉන්නේ.
එක්ස්පීරියන්ස් එක මැලේසියාවේ. ඒ කියන්නේ අන්ඩර් වෝටර් ටනල් එකක. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් යන්න සුපිරිම තැනක් එන්ජොයි කරන්න පුළුවන්. ඇත්තටම මම නම් ගොඩක් මාස නැචරල් දේවල් විඳින්න. ඉතින් මගේ ස්ට්‍රෙස් එක ගොඩක් රිලීස් වෙනවා එකෙන්. ඉතින් මේක නම් මට මාරම හැපෙනින් තැනක්. ඉතින් අනිවාර්යෙන් එන්න අන්ඩර් වෝටර් ටනල් එකේ එක විදිය මාළු ඉන්නවා. මාරම ලස්සනයි. ඔයාලා දකින්න ඇති. ඉතින් අනිවාර්යෙන් ඇක්වේරියම් එන්න. KLCC ටිකට් එකට අනුව මාර සාධාරණ ගාණක් ඒක අපිට ඒ තරම් අපිට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් දැන් අපි එන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. එන්ඩ් එකට ආවට පස්සේ අපි ඊළඟට යන්නේ පොඩි ස්ටෝල්ස් තියෙනවා ඔයාලගේ. ඉතින් එතන ඔයාලට මොන හරි ස්ට්‍රැච් ෂූ හරි මොන හරි ඔයාලට සීවට්න මොන හරි ගන්න ඕන නම් ඉතින් මෙතන තියෙනවා ලස්සන පොඩි අයිටම්ස් තියෙනවා. ගානත් ටිකක් අඩුයි. ඉතින් අපි ගිහින් බලමු මොනවද ගන්න තියෙන්නේ කියලා. බලන්න මෙයා කොච්චර කියුට්ද කියලා. ඇත්තම ෂාක් කෙනෙක් දැක්කට පස්සේ අම්මෝ. prices නම් quite expensive. මේ චූටි මෙයා වෙනවා රින්ගිට් 45ක්.
ඉතින් යාළුවනේ ඔන්න අද දවසේ ගමන නිමා ඉවරයි. ඉතින් ඔයාලා දකින්න ඇති මාරම ලස්සනයි ඇත්තටම 45ට නම් මන්නම් කියන්නේ පාඩුම නෑ. ඉතින් 45යි කියන්නේ ඉතින් අපි එන තැන ඉඳලා ඔයාලට පොඩි සමරයිසේෂන් එකක් කරොත් ඉතින් අපි ඇත්තටම ප්ලෑන් කරේ කලින් ඔයාලා Google එකේ සර්ච් කරපුවාමයි ටිකට් බුක් කරගන්න ඒජන්සීස් වගේ පොඩි වෙබ්සයිට්ස් එකයි. නමුත් අපිත් ප්ලෑන් කරේ මෙහෙම ටිකට් බුක් කරගෙන ඉන්න. නමුත් අපිට අපි කලින් බලපු වීඩියෝ එකක තිබුණා ඔයාලගේ ස්ටුඩන්ට් වීසා එකේ ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා. ඒ නිසා අපි ස්ටුඩන්ට් වීසා කියන්නේ ඔයාලා මෙහි ස්ටුඩන්ට් වීසා හරි මොනවා හරි වීසා එකක් තියෙනවා. ප්‍රොපර් එම්ප්ලොයිමන්ට් හරි ඩිපෙන්ඩන්ට් හරි ප්‍රොපර් වීසා එකක් තියෙනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට ලෝකල් ප්‍රයිස් එකට යන්න පුළුවන්. ලෝකල් ප්‍රයිස් එක තමයි 45 කියන්නේ. ඉතින් අපි ඇවිල්ලා කවුන්ටර් එකට අනිවාර්යෙන් ඔයාලගේ iCard එක හරි නැත්නම් ස්ටුඩන්ට් පාස් එක හරි මොන හරි වීසා එක හරි ඔයාලගේ පාස්පෝර්ට් එක හරි ගේන්න. එයාලට පෙන්නුවම එයාලා ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් මුලින් අපේ වීඩියෝ එකේ තියෙනවා ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ගිහලා ඔයාලට එන්ජොයි කරන්න තමයි ඇති තරම් තියෙන්නේ. ඉතින් ඇත්තටම මම නම් මාරම ආසයි. ඒ කියන්නේ මගේ ලොකුම ඩ්‍රීම් එකක් තමයි මෙතෙන්ට එන්න තිබුණේ. ඉතින් අපි මේ පහුගිය ටික අපි ගොඩක් බිසි වුණා. ඉතින් අපිට ස්ට්‍රෙස් රිලීස් කරගෙන ඉතින් එන්ජොයි කරන්න මං ආසම තැනක් එතන. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මෙහි විසිට් එනවා නම් ටුවර් එකක් එනවා නම් අනිවාර්යෙන් යන්න. මෙතන KLCC වල ඉඳලා පයින් යන දුර තියෙන්නේ. ඉතින් දැන් අපි එනකොට අපි හොයාගත්තා තව ෂෝට් කට් එකක්. ඉතින් අර ඔයාලට මතකයි අපි වෝටර් ෆවුන්ටේන් ෂෝ එක පෙන්නුව තැන එතන ඉඳලා තව චුට්ටක් ඉස්සරහට ආවහම කෙලින්ම යන්නේ මෙතන ඒ කියන්නේ ඇක්වැරියම් එක තියෙන බිල්ඩින් එකට. ඉතින් Google Map එක දාගන්න. ඉතින් හරිම ළඟයි. Grab book කරන්න ඕනේ නැහැ. බස් වල එන්න ඕනේ නැහැ. ඉතින් කොහොම තමයි තව දෙයක් කියන්න බැරි වුණා. ඉතින් අර ෂාක් ෆීඩින් ෂෙඩියුල් එක තිබුණා. ඉතින් අපි ප්ලෑන් කළා නෙමෙයි එතෙන් ගියේ ඇත්තටම හරියටම අපි වටේ ඇවිදලා එතෙන්ට එනකොටම ඒක පටන් ගත්තා. ෂාක්ස්ලට ෆීඩ් කරන්න. ඉතින් ඒකත් හැමදාම මම හිතන්නේ Monday, Wednesday, Saturday 3 o'clock යාලා ස්ටාර්ට් කරනවා ෂාක්ස්ලට ෆීඩ් කරන්න. ඉතින් ඒකත් හරිම ලස්සනයි එන්ජොයි කරන්න පුළුවන්. තව මොනවද විශේෂ දේවල්? ඉතින් කොච්චර වෙලාවක් යයිද අපිට මේක? අපි දෙන්නට නම් 3 hours වගේ ගියේ. ඔව් 3 hours වගේ ඉද්දි ඔක්කොම බලලා ඉවර කරන්න පුළුවන්. ලස්සනයි. ඉතින් අනිවාර්යෙන් මැලේසියා ඉන්න එක්කෙනෙන්න අනිවාර්යෙන්ම ආරාධනා කරනවා එන්න ඇක්වේරියා එක බලන්න. ඉතින් ඔයාලා මැලේසියා එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න එක්කෙනෙන්න අනිවාර්යෙන් ලිස්ට් එකට දාගන්න ඔයාලා මැලේසියා ආවට පස්සේ ඇක්වේරියම් KLCC යනවා කියලා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් තව මොනවද ඉතින් ওই ටික තමයි. ඊට පස්සේ අපි මෙතනින් අපි ඔක්කොම අපේ එළියට ආවා. ඔයාලා හිතනවා ඇති දැන් මේ කෝලාලම්පූර් කිව්වට මේ ගස් ගොඩක් අස්සේ කොහෙද මේ ඉන්නේ කියලා. ඇත්තටම මේ සූර්යා KLCC තියෙන එතන පොඩි තීම් පාක් එකක් තියෙනවා. ලේක් එකක් තියෙනවා. ඉතින් ඒ පාක් එකේ තමයි ඉන්නේ මේ පාක් එක තියෙන හරියටම කෝලාලම්පූර් සිටි එක මැද. ඉතින් හරිම ලස්සනයි, හරිම නිදහස්. අපිට හිතන්නවත් බෑ කෝලාලම්පූර් වල මෙහෙම එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ගස් තමා ගොඩක්ම තියෙන හරිම නිදහස්, හරිම නිස්කලංකයි. ඉතින් අපි මෙහි ගෙවන ජීවිතෙත් එක්ක අපි ඉන්නේ අපාර්ට්මන්ට් වල. ඉතින් අපිට ගස් කොළන් කියන දේවල් දකින්නවත් හම්බෙන්නේ. ඉතින් ඇත්තට මේ වගේ තැනකට ආපුවම මාර රිලැක්ස් අපිට. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඉන්නේ චූටි බබාලා මාර විදියට එන්ජොයි කරනවා. වටරන් හරිම ලෝබයි. මාරම ෂෝක් ගහ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා බබාලා ඉන්න නම් බබාලත් එක්ක එන්නේ. යාලගේ ටිකට් ප්‍රයිසස් අඩුයි. ඉතින් වීකෙන්ඩ්ස් කියලා ලොකු ක්‍රවුඩ් එකක් අදින් තියෙන්නේ නැහැ. මේක මේ රෑ 8 වෙනකන් ඇරලා තියෙනවා. ඉතින් ඔයාලා රෑ 8 වෙනකන් මේක බලන්න පුළුවන්. උදේ 10ට තමයි මේක ඕපන් කරන්නේ. ඉතින් කෝලාලම්පූර් සිටි එකමයි තියෙන්නේ. ආයිත් කියන වෙන්න කියලා. ඉතින් මෙච්චර වෙලා නිලමේ මැනිකේ YouTube channel එකත් එක්ක එහෙම නැත්නම් අපේ වීඩියෝ එකත් එක්ක රැඳලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. ටික දවසක් ගියා වීඩියෝ එකක් දාන්න. ඉතින් පොඩි වැඩ වගේකට අපිට හිර වෙලා හිටියේ. ඒක අපිට වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඉතින් ආයේ එහෙනම් ඉතින් අපි වීඩියෝ එකෙන් හම්බෙමු. ළඟදිම අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් අපිව සම්බන්ධ ඒ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අනිවාර්යෙන්. ඉතින් ඔහොම තමයි වෙනද වගේ මතක් කරනවා. නිලමේ මැනිකේ YouTube channel එක අනිවාර්යෙන් බලන්න, subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් ඔය ඔක්කොම ටික කරන්න අනිවාර්යෙන්. අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් එන්න ඔයාලත් ඇවිල්ලා
මැලේසියාවේ ලස්සන බලන්න මැලේසියාවේ ජීවත් වෙන්න හරි ලේසි හරි පහසුයි ලොකු වියදමක් යන්නේ නැහැ. ඉතින් හරිම සරලයි මෙහි. ඔහොම තමයි. ඉතින් එහෙනම් මාළු බැලුවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක නිමා කරන්න. ඔයාලටත් දැන් ගොඩක් වෙලා බලන් ඉඳලා ඇති. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න. නිලමේ මැණිකේ අද දවසේ සමු ගන්න. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. ජයෙන් ජය ජය